නමස්කාර. ශ්‍රී ලංකා ගුවන් විදුලිය සංස්ථාවේ ස්වදේශීය සේවය හා ශ්‍රී ලංකා කලා මණ්ඩලය එක්ව ඉදිරිපත් කරන නාද සිත්තම් වැඩසටහනේ ප්‍රාරම්භය සනිටුහන් කරන්නට එක්වන සහෘද ඔබ සියලු දෙනා කරුණා මෛත්‍රී සිතින් යුතුව පිළිගන්නවා. සාමාන්‍යයෙන් සුබ කටයුත්තක් ආරම්භයට පෙර අපේ ගුරුවර දෙමාපියන්ගෙන් අවසර ඉල්ලා යාතිකා කිරීම අපේ පැරණි සිරිතක්. අපි දැන් ඒ සිරිතේ පිහිටමු. සැහැල්ලුවට දෑස් පියාගන්න. මොහොතක් සිත සමාධියේ පිහිටුවන්න. පණ්ඩිත් ජස්රාජ්ගේ මధుර හඬින් ශාන්ති මන්ත්‍රම් නැමැති මේ සංස්කෘත ශ්ලෝකය ගැයෙන අතරේ අදින් ඇරඹෙන නාද සිත්තම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි මුළු හදින්ම ප්‍රාර්ථනා කරන්න. අපට සෙත් පතන්න. භද්‍රම් කරණේභිः शृणुयाम देवा भद्रं पश्येम अक्षभिर्यजत्रा स्थिरैरङ्गैस्तुष्टवांसस्तनूभिः यशेम देवहितं जदायुः भद्रं कर्णेभिः शृणुयाम देवा भद्रं पश्येम अक्षभिर्यजत्रा स्थिरैरङ्गैस्तुष्टवांसस्तनूभिः व्यशेम देवहितं जदायुः व्यशेम देवहितं जदायुः व्यशेम देवहितं जदायुः නාද සිත්තම මුලින්ම ප්‍රචාරය වුණේ 90 දශකයේ මුල් කාලේ. සෑම සතියකම සෙනසුරාදා රාත්‍රියේ සම්පූර්ණ හෝරාවක් නාද සිත්තම ගොතන්නට වෙන් කර තිබුණා. එදායින් දශක 2මාරක් ගත වුවද නාද සිත්තම ප්‍රචාරය කිරීමේ අරමුණ වෙනස් වී නැහැ. ලෝක සංගීත ඉතිහාසය, එහි විකාශනය, විවිධ සංගීත ගුරුකුල හා ශෛලීන්, සංගීතයේ නව ප්‍රවණතා ආදී විශාල පරාසයක තොරතුරු ඔබත් හා බෙදා ගන්නට අප සූදානම්. මීට අමතරව මෙවර වැඩසටහන් මාලාව තුලින් ලොව විසිරි විවිධ ජාතීන්ට අයත් මානවීන් එකිනෙකා අතර අවබෝධය තීව්‍ර කර ගැනීම සඳහාත් සුමට දිවි පැවැත්මක් සඳහාත් කලා මාධ්‍යයන් භාවිතා කරන ආකාරය පිළිබඳව විමසන්නට උත්සාහයක යෙදෙනවා. ගෙවුණු අප්‍රේල් මාසය කරුණු කාරණා කිහිපයක් නිසා
අපට වැදගත් වෙනවා. ශ්‍රී ලංකාවද ඇතුළුව බොහෝ ආසියානු රටවල නව වසර සැමරුවේ අප්‍රේල් මාසේ. සුප්‍රකට සංගීතඥ පණ්ඩිත් රවිශංකර් උපන්නේ 1920 අප්‍රේල් මාසේ. ඇමරිකානු කළු ජාතික නිදහස් අරගලයට නායකත්වය දුන් මාටින් ලූතර් කින් සහාසිකයෙකුගේ වෙඩිපහරකින් මිය යන්නේ 1968 අප්‍රේල් මාසේ. ඒ අවාසනාවන්ත රාත්‍රියේ මාටින් ලූතර් කින් සහ ඔහුගේ සගයින් ඇමරිකාවේ ටෙනසි ප්‍රාන්තයේ මෙම්ෆීස් නගරේ ලොරේන් හෝටලේ නවාතැන්ගෙන සිටියා. ඔවුන් දේශනයක් පැවැත්වීම සඳහා පිටත්ව යන්නට සූදානමින් හෝටල් කාමරේ බැල්කනියට පැමිණියා. එකල ප්‍රකට සංගීතඥයෙකු බෙන් බ්‍රාන්ච්ද මේ කල්ලියේ සිටියා. මාටින් ලූතර් කින් බෙන් බ්‍රාන්ච්ව අමතා බෙන් අද රාත්‍රී රැස්වීමේදී Take My Hand Precious Lord ගීතය වාදනය කරන්න. ලස්සනට වාදනය කරන්න. යැයි ඉල්ලා සිටියා. ඒ තමයි ඔහුගේ අවසන් වචන පෙළ. මේ වදන් පෙළ කියා අවසන් කරනවාත් සමගම සහාසිකයෙකු විසින් එල්ල කරන ලද වෙඩියුණ්ඩයක් කින්ගේ දකුණු කම්මුල පසාරු කරනවා. මුළු ලෝකයම කම්පා කරමින් 39 හැවිරිදි මාටින් ලූතර් කින් ජීවිතයෙන් සමුගන්නවා. ඔහු මියගොස් ස්වල්ප මොහොතකින් එම පුවත ඇමරිකන් බ්‍රෝඩ්කාස්ටිං සමාගම වාර්තා කළේ මෙලෙස. Good evening. The Reverend Dr. Martin Luther King, 39 years old and a Nobel Peace Prize winner, and the leader of the nonviolent civil rights movement in the United States, was assassinated in Memphis tonight. A sniper's bullet cut down Dr. King as he stood on a hotel balcony in Memphis. Within an hour, Dr. King was dead. That happened at 7 p.m. Eastern Time. The nation was shocked. President Johnson expressed horror and then postponed his trip to Hawaii until tomorrow. We're going to go to Memphis now and talk to ABC's Tom Gerald, who is on the scene. ඔහුගේ මරණයෙන් හරියටම දෙසතියක් ගෙවුණු තැන අප්‍රේල් 18 වැනිදා සංගීතඥ බෙන් බ්‍රාන්ච් Take My Hand Precious Lord ගීතය පටිගත කරනවා. එම ගීතයද අයත් Last Request නම් තැටිය සිය මිතුරු මාටින් ලූතර් කින් වෙනුවෙන් කැප කළා. ආන්න 1968 චිකාගෝ නගරේ ටර්මා ශබ්දාගාරයේදී බෙන් බ්‍රාන්ච් සහ ඔපරේෂන් බ්‍රෙඩ් බාස්කට් වාද්‍ය වෘන්දය පටිගත කළ ඒ මුල් ගීතය. Oh!
අතීතයේ සිටම ඉන්දියානු සමාජය තුළ සංගීතයට සුවිශේෂ ස්ථානයක් හිමි වුණා. සම්භාව්‍ය ගණයේ ඉන්දීය සංගීතවේදීන් ඉතිහාසයේ විවිධ කාලවකවානුවලදී සමාජය තුළ පැහැදිලි වෙනස්කම් ඇති කිරීමට සමත් වුණා. මෝගල් අධිරාජ්‍ය ජලාලුද්දීන් මොහොමඩ් අක්බර් රජතුමාගේ රාජසභාවේ මැණිකක් ලෙස සැලකුණු තාන්සෙන් ලොව පහළ වූ අති විශිෂ්ටතම සංගීතවේදියෙක්. ඔහු මධුවන්ති වැනි සන්ධ්‍යා රාගයක් දිවා කාලයේ ගැයූ විට හිරු එළිය මැකී ගොස් අඳුර වැටුණාලු. එසේම ඔහු දීපාක් රාගය ගායනා කළ විට මුළු පරිසරයම ගිනිගෙන දැවෙන්නට ගත්තාලු. ඔහු මේ රාගය ගැයූ විට විදුලි කොටමින් වහින්නට ගත්තාලු. මා දැන් නාද සිත්තම හැඩ කරන්නට තෝරාගන්නේ 1498 ඉන්දියාවේ රාජස්ථානයේ උපත ලද දැඩි ක්‍රිෂ්ණා භක්තික කිවිඳියක් වූ මීරා විසින් ලියන ලද ඉතා අලංකාර භජන් ගීතයක්. මේ ගීතයට පදනම් රාගය මේඝ. ගීතය ගායනා කරන්නේ දේවකී පණ්ඩිත්. මගේ සිත ප්‍රීතියෙන් පුරවන වසන්ත වලාකුළුවලට වහින්නට ඉඩ දෙන්න. මට මගේ ක්‍රිෂ්ණා මෙහි එන ශබ්දය ඇසෙනවා. හාත්පස අහස ගුගුරා විදුලි කොටන හඬ මට ඇහෙනවා. වලාකුල් දියවී සිසිල් වැහි පොද වැටෙනවා. මගේ ක්‍රිෂ්ණාගේ පැමිණීම දනවන මේ මංගල අවස්ථාව කවරනම් ආනන්දයක්ද. बरसे बदरिया सावन की, बरसे बदरिया सावन की, सावन की मन भावन की, बरसे बदरिया सावन की, बरसे
නාද සිත්තම ආරම්භයේදීම මා ඔබට සිහිපත් කළා ලෝව බිහි වූ විශිෂ්ට සංගීතවේදියෙකු වූ පණ්ඩිත් රවිශංකර්ගේ උපන්දිනයේ යෙදෙන්නේත් ගත වූ අප්‍රේල් මාසයේ වග. ඔහු උපන්නේ 1920 අප්‍රේල් මාසයේ 7 වැනිදා. අපි ඉදිරි නාද සිත්තමක් පණ්ඩිත්ජී වෙනුවෙන් ගොතන්නට බලාපොරොත්තු වෙන නිසා ඔහු පිළිබඳව විස්තර කතනයක් නොකර ඉන්නවා. 1998 දී රුසියාවේ පැවැත්වුණු ඉන්දියානු සංස්කෘතික උළෙලක් අවසානයේ පැවැත්වන ප්‍රසංගය මෙහෙයවන ලෙස ආරාධනා ලැබුවේ පණ්ඩිත් රවිශංකර්. ඔහු ඉන්දියානු සහ රුසියානු සංගීත ශිල්පීන් 140 දෙනෙකුගේ සහභාගිත්වයෙන් නිර්මාණය කළ ශාන්ති මන්ත්‍රම් නැමැති සංගීත කණ්ඩයයි මේ ප්‍රචාරයට සූදානම් වන්නේ. භරත නාට්‍ය ශාස්ත්‍රයේ සඳහන් ශාන්ත රසය ඉස්මතු වනසේ දේවගිරි බිලාවල් රාගයේ පදනම්ව ලියවුණු මේ නිර්මාණයත් සමගින් අද නාද සිත්තම් හමාර කරනවා. නාද සිත්තම පිළිබඳව ඔබේ අදහස් සහ යෝජනා දන්වන්නට 077 226 226 7 අමතන්න. 077 226 226 7 අමතන්න. මේ ප්‍රවේශයට නිෂ්පාදන සහාය දමයන්ති කොළඹගේ වෙතින්. සම්බන්ධීකරණය කළේ අශෝකා බාලසූරිය. පිටපත ලියා වැඩසටහන නිෂ්පාදනය කරමින් ඉදිරිපත් කළ මා විෂ්ණු වාසු. විශ්වයටම ශාන්තිය වේවා.
शान्ति वनस्पतयः शान्ति विश्वे देवाः शान्ति